මුළු ඇමසන් වනාන්තරයේම පවතින්නේ සහරා කාන්තාරය නිසා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? නැත්නම් වැස්ස වැටුණත් විනාඩි 10ක් යනකම් තෙමෙන්නේ නැති අద్భుත කලාපයක් ගැන ඔයා කවදාරි අහලා තියෙනවද? අද අපි විශ්වකෝෂයෙන් කතා කරන්නේ ලෝකයේ විශාලතම වනාන්තරය ඇතුළේ සැඟවුණු ඔයා හීනකින්වත් නොහිතපු පුදුම හිතෙන රහස් කිහිපයක් ගැනයි. පළමු පුදුම හිතෙන කරුණ තමයි ඇමසන් වනාන්තරයේ පැවැත්මට ප්‍රධානතම හේතුව වෙන්නේ අප්‍රිකාවේ තියෙන සහරා කාන්තාරය වීම. සහරා කාන්තාරයේ ඉඳන් අවුරුද්දකට වැලි මෙට්‍රික් ටොන් මිලියන ගණනක් ඇට්ලාන්ටික් සාගරය හරහා පාවෙලා ඇවිත් ඇමසන් වනාන්තරයට වැටෙනවා. ඒ වැලිවල තියෙන ෆොස්ෆරස් තමයි මේ වනාන්තරයේ ගස් වලට ඕන කරන ප්‍රධානතම පොහොරක් වෙන්නේ. ඒ කියන්නේ සහරා කාන්තාරය නැති වුණොත් ඇමසන් වනාන්තරය විනාශ වෙලා යන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඇමසන් වනාන්තරයේ ගස් කොච්චර ඝනව තියෙනවද කියනවනම් වනාන්තරයේ පොළොවට හිරු එළිය වැටෙන්නේ 100ට එකක් වගේ බොහොම අඩු ප්‍රමාණයක්. මේ නිසාම වැස්සක් වැටුණත් ඒ වැහි බිඳුවක් ගස් කොළ අතරින් රිංගලා පොළොවට වැටෙන විනාඩි 10ක් විතර කාලයක් යනවා. ඒ කියන්නේ ඇමසන් වනාන්තරයේ වැස්සක් පටන් ගත්තත් පළමු විනාඩි 10 ඇතුළත ඔයාට තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වනාන්තරය ඇතුලේ පුදුම හිතන ගඟක් තියෙනවා. මේ ගඟේ වතුර කොච්චර රස්නේද කියනවනම් ඒකට වැටෙන ඕනෑම සතෙක් ඒ මොහොතේම තැම්බිලා මිය යනවා. මොකද සමහර තැන්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 90කටත් වඩා වැඩි. නටන වතුරත් එක්කම මේ ගඟ කිලෝමීටර් 6කට වඩා වැඩි දුරක් වනාන්තරය මැදින් ගලාගෙන යනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඇමසන් වනාන්තරයේ ඉන්න භයානක සත්තු ගැන කතා කරනවා. ඒ වීඩියෝ එක මිස් නොකර බලන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.